Cooking with Theme channel එකට අදත් ඔයාලව මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම සව් එකක් හැදුවා. ඒ රෙසිපිය මාරම රසයි. ඒක මට හිතෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. දැන් අපි ඒක හදලා බලමු. මම අරගෙන තියෙන මෙන්න මේ ජෙලි එක. මේක තැඹිලි පාට ඔරෙන්ජ් ෆ්ලේවර් එක තමයි මේකේ ඉන්නේ. ඊට පස්සේ අපි නටනු වතුර අරගෙන මිලිලිටර් 200ක් විතර මම අරන් තිනවා භාජනයකට දාලා. පැකට් එකකින් භාගයක් විතර දාලා හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි නිවෙන්න තියලා නිවුනට පස්සේ ෆ්‍රිජ් එකේ පහළ කොටසේ දාලා ජෙලි එක සෙට් කරගන්න ඕන. මම සව් අරන් තිනවා තේ හැඳි 4ක් විතර. ඒ ටික මම හොඳට සෝදලා අරගෙන තියෙන්නේ. මෙන්න ජෙලි එකක් දැන් සෙට් වෙලා තියෙන්නේ. කෙසෙල් ගෙඩි අරන් තිනවා 3ක් විතර. රටෙන්දි. ඒ වගේම තව මිල්ක් මේඩ්, ෆ්‍රෙෂ් මිල්ක් අරන් තිනවා. මේ ටික තමයි අපිට මේක හදන්න ඕන වෙන්නේ. දැන් අපි භාජනයක් ලිපේ තියාගෙන වතුර ටිකක් දාගන්නවා. ඊට පස්සේ වතුර එක හොඳට නටද්දි මෙන්න මේ වගේ සව් ටික දාගන්න ඕන. ඊට පස්සේ අපි විනාඩි 2ක් විතර සව් එක තඹ ගන්නවා. හොඳට කලවම් කරගන්න ඕනේ මේ වගේ. නැත්තම් අඩිය අල්ලන්න බලනවා. සව් එක දැන් තැඹිලා තියෙන්නේ. මම ඊට පස්සේ මෙන්න මේ වගේ කෙසෙල් ගෙඩි මම අරගෙන තිනවා. කෝලි කුට්ටු කෙසෙල් වලින් ගෙඩි 3ක් අරන් තිනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩිවට කපා ගන්න ඕන. මම මෙතනදී කෙසෙල් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. එතකොට මේක මාරම රසයි සව් එක. ඊට පස්සේ අපි සව් එක හදාගන්න යන භාජනයට කෙසෙල් ටික මුලින්ම දාගන්නවා. මම රටේදී අරන් තින 7ක් විතර. ඒකත් මෙන්න මේ වගේ යට ටික අයින් කරලා පොඩිවට කපා ගන්නවා. කපාගෙන මේ වගේ භාජනයට එකතු කරගන්නවා. හදාගත්ත සව් එකට මම ජෙලි ටිකක් එකතු කරගත්තා. ඒක හොඳට උණු වතුරෙන් දිය කරලා නිවෙන්න ඇරලා මෙන්න මේ වගේ සව් එකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන මේ භාජනයටම දාගන්නවා. දැන් අපි සෙට් වෙලා තියෙන ජෙලි එක පොඩි පොඩිවට මේ වගේ කපා ගන්නවා. ඊට පස්සේ අපි ජෙලි එකෙන් මම භාගය එකතු කරගන්නේ මෙතනදී. ඊට පස්සේ අපි මිල්ක් මේඩ් ටිකත් මේකටම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි සව් එකටම අයිස් කැරි ටිකක් දාලා මෙන්න මේ වගේ හොඳින් කලවම් කරගන්න ඕන. දැන් අපි මේකටම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. මම නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකයි එකතු කරගන්නේ. ඔයාලට ඕන නම් ටිකක් වැඩිපුර එකතු කරලා ටිකක් උක් ගතිය අඩුවෙන් හදාගන්න පුළුවන්. දැන් අපි මේක හොඳට මෙන්න මේ වගේ කලවම් කරගන්නවා. ඇත්තටම මේ දවස්වල සවුනන් නිතරම කෑවත් කමන්න ඒ තරම් මාර රසණයක් තියෙන්නේ. ඒ වගේම තමයි මේ සව් එක හදාගන්න මාරම ලේසි. ඔයාලට ඕන නම් කැමති පළතුරක් එකතු කරගෙන මේක හදාගන්න පුළුවන්. ඇත්තටම මාරම රස සව් එකක් මේක. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. හදලා බලලා මට පහලින් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.